පළාත් පාලන මැතිවරණයේදී සර්වජන බලය නියෝජනය කරමින් තේරීපත් වූ සභිකයින් දැනුවත් කිරීම සහ ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාව ලබා දීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ප්‍රතිඥා දෙමි දිවුරුම් දෙමි. සමහර විට ඔබතුමාලා ලබන සතියේ විපක්ෂයේ ඉන්න පුළුවන්. ඇතැම් සභාවල ඔබතුමාලා ආණ්ඩු පක්ෂයේ ඉන්නත් ඉඩ තියෙනවා. අපි වඩා හොඳ වඩා නිවැරදි තීරණය ගමු. ඒ සභා අනුව සාකච්ඡා කරලා. ජයවීර මැතිතුමාගේ නායකත්වයෙන් මඟ පෙන්වීමෙන් අපි හදලා තියෙනවා බොහොම ලස්සනට ඉස්සරහට යන රේල් පාරක්. ඒ යනකොට දුම්රියේ ඇතැම් තැන්වල පාර ක්‍රොස් වෙනවා. බස් එකේ එනවා ආණ්ඩුව. අපිට පැරලල් යයි සමාන්තරව යයි. සමහර තැන්වල එකටම යන්න ඉඩ තියෙනවා. සමහර තැන්වල ඈත් වෙලා යයි. දැන් බස් එක ගැනත් විවිධ කතා කියනවා. ඩ්‍රයිවර් මහත්තයා තාම අමාරුවෙන් යන්නේ කියලා මං හිතන්නේ රටේ හැමෝටම පේනවා. මේ ළඟදී අනුරාධපුරේ අපේ කාගමහාමුදුරුවන්ගේ පන්සලට ගිහිල්ලා නාත දෙවියොත් වැඳලා ඇවිල්ලා තිබුණා ඩ්‍රයිවර් මහත්තයා. බස් එක අරන් යන්න තියෙන අමාරු නිසා වෙන්නේ නැති බාරහාර වෙන්නේ. දැන් ඒ වගේම තමයි බස් එකේ ඉන්නෝ කොන්දොස්තර නෝනා. නෝනලට බෑ කොන්දොස්තරකම් කරන්න. ඒක නිසා හොඳ උඩු රැවුල තියෙන සරපරුෂ මහත්තයෙක් කොන්දොස්තර කරන්න ඕනයි බස් එකේ කියලා අර එළියෙන් ඉන්න ෆ්ලයින් ස්ක්වොඩ් එකේ කෙට්ටු හිඳෑරි ලොකු මහත්තයා කියනවා. එතකොට ඒ කොන්දොස්තර නෝනා ඔහොම හිටියට නිදි වගේ ඒ නෝනත් එක්ක සම්බන්ධකම් තියෙනවා පිටරට බස් කොම්පැනි වල. ඒ කට්ටිය කියනවා කොන්දොස්තර වෙනස් කරොත් එහෙම බලාගත හැකි කියලා. නිසා බස් එකේ ගමන ගැන එච්චර විශ්වාස කරන්න බෑ. හැබැයි අපි කොයි වෙලාවවත් බස් එක වලපල්ලට තල්ලු කරන්න හෝ බස් එකේ ගමන කඩාකප්පල් කරන්න අවශ්‍යත් නැහැ. මොකද අපට යන්න තාම හොඳ කෝච්චි එන්ජිමක් තියෙනවා. ඉන්න තැනින් ඉස්සරහට ව්‍යවසායකත්වයට පණ දෙමු. සර්වජන සභා පිහිටුවමු. පදක්කම දිනවමු. සර්වජන බලය. මේ බලවේගයට අවශ්‍යයි දැඩි විනයක්. එම විනයක් නොතිබුණ නිසා තමයි ඉතිහාසයේ ඔය ගොඩක් දේශපාලන පක්ෂ විනාශ වුණේ. අද දේශපාලන පක්ෂ නැහැ. Tamanට ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන් පක්ෂයක් නැහැ. ඔක්කොම ලැජ්ජාවෙන් හැමින් හොරෙන් එහෙම කතා කරන්නේ. පක්ෂේ මොකද්ද කියලා ඇහුවා. කියන්න බෑනේ. පක්ෂයට මග ගියාගෙන ටිකක් දුර ගිහලා නායකයාගේ නම අහනකොට කතා කරන්නම බෑ. මේ දේශපාලන ව්‍යාපාරය දර්ශනයක් මත පිහිටා අරමුණක් ඇතුව කටයුතු කරන නිසා අපිට බෑ කෙටි කාලිනින් තීන්දුව ගන්න. අපිට එම කෙටි කාලීන දේශපාලන දාමිත්තන් වෙමින් නැති මඩක් ඇඟේ ගාගෙන ඊළඟ මැතිවරණ වලට යන්න බෑ. අපි උපාය මාර්ගික උත්සාහ කරනවා පළාත් පාලන ආයතන තුනක බලය ලබා ගන්න. ඒක වෙන කතාවක්. බලය නැති තැන්වල බාගමුක්කු ගහන්න අපිට බෑ. අපේ සර්වජන සභා හරහා අපි පෙන්නනවා කොහොමද අපි අපේ උපාය මාර්ග මහ පොළොවේ ප්‍රායෝගිකව පැල කරන්නට පුළුවන් කියලා. ඊළඟ අවුරුදු 4 වෙනකොට අපිට මහ පොළොවේ උදාහරණ තියෙන්නට ඕන. මේවා කයිවාරු නෙමෙයි. මේවා ප්‍රායෝගික වැඩපිළිවෙළවල්. මේ මගින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා. මිනිස්සුන්ට සතුට ගේනවා කියලා පෙන්වන්නට. තේරීපත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. இருக்கும் இடத்திலிருந்தே முன்னேற தொழில் முனைவுக்கு பலம் சேர்ப்போம். மக்கள் சபையை அமைப்போம். பதக்கத்தை வெற்றி பெறச் செய்வோம். சர்வஜன அதிகாரம்.